කොහොමද යාළුවනේ හදමුද ඇල්කොහොල් ගන්න එක. මේක හදන්න අපිට ඕන වෙනවා ප්ලාස්ටික් බෝතලයක්. බෝතලේ ගනිද්දි හයිය බෝතලයක් ගන්න. ඒ වගේම පෑන් එක බටයක් අපිට ඕන වෙනවා මේ ගන්න එක හදන්න. තව අපිට ඕනේ ලයිටර් එක මෙන්න මේ ස්පාර්ක් වෙන කෑල්ලක්. මුලින්ම අපි ගත්ත බෝතලේ අරගෙන මෙන්න මේ පෑන් බටේ සවි කරන්න පුළුවන් තරමේ සිදුරක් විද ගන්න. මම මේ සිදුර විද ගන්න බවුත් එක පාවිච්චි කරේ. ඕගොල්ලන්ට පුළුවන් ඩ්‍රිල් එකකින් උනත් මේ සිදුර විද ගන්න, නැත්නම් වෙන මොකක් හරි උපකරණයකින් උනත් ඕගොල්ලන්ට බෝතලේ හිලි කර ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ YouTube channel එක subscribe කරලා නෙවෙයි නම් YouTube channel එකත් subscribe කරන්න. දැන් ඕගොල්ලෝ සාදාගත්ත සිදුරට වීඩියෝ එකේ පේන විදිහට පෑන් බටේ ඇතුළු කරගන්න. පෑන් බටේ ඇතුළු කරගනිද්දි ලොකු ප්‍රමාණයක් ඇතුළු වෙන්න ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් වගේ ඇතුළට ගියා නම් හොඳටම ඇති. ඊට පස්සේ වෙන්න මේ ලයිටරෙන් ගත්ත කොටස සවි කරන්න බෝතලේ සිදුරක් විද ගන්න. මේ සිදුරත් වීඩියෝ එකේ පේන විදිහටම බවුත් එකෙන් අපිට විද ගන්න පුළුවන්. දැන් මේ විදගත සිදුරට ලයිටරෙන් ගත්ත කොටස සවි කරගමු. වීඩියෝ එකේ පේන විදිහට ඕගොල්ලන්ට මේ කොටස සවි කරගන්න පුළුවන්. ඇල්කොහොල් ගන්න එකට අවශ්‍ය කොටස් සියල්ල අපි දැන් සවි කරගෙන ඉවරයි. දැන් අපි සවි කරගත්ත කොටස් වලින් ඇල්කොහොල් ලීක් වෙන්නේ නැති වෙන්න ග්ලූ ගන් එකක් ආධාරයෙන් හොඳින් අලව ගමු. වීඩියෝ එකේ පේන විදිහට ග්ලූ ගන් එකක් ආධාරයෙන් හොඳින් අලව ගන්න. මේ දේවල් කරද්දී අත පිච්චෙන්න පුළුවන්. ඊටමත් පරිස්සම් කරන්න කියලා මතක් කරනවා. අපි දැන් ස්පාර්ක් කරන කොටස හොඳින් අලවගෙන ඉවරයි. අපි දැන් පෑන් බටේ ගාවත් හොඳින් අලව ගමු. අපි දැන් කොටස් දෙකම අලවගෙන ඉවරයි. අපි දැන් බලමු මේ ඇල්කොහොල් ගන්න එක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි ගත්ත බෝතලේ මූඩිය ඇරලා අපි ඒකට ඇල්කොහොල් ස්ප්‍රේ කරගන්න ඕනේ. ඕගොල්ලන්ට වීඩියෝ එකේ පේන විදිහට මේ ටික කරගන්න පුළුවන්. ඇල්කොහොල් ස්ප්‍රේ කරලා මූඩිය හොඳින් වසා ගන්න. මම මේකේ බුලට් එකක් විදිහට භාවිතා කරන්නේ කොළ ගුලියක්. තව දෙයක් මතක් කරන්න ඕනේ, මේක භාවිතා කරද්දී මූණට ලං කරලා භාවිතා කරන්න එපා. පුළුවන් තරම් මූණින් ඈත් කරලා භාවිතා කරන්න. දැන් ඕගොල්ලන්ට වීඩියෝ එකේ පේන විදිහට ගන් එක ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්.